මොනවද අතේ? මං ගැන වරදක් හිතන්න එපා. මම අම්මයෙන් බේරෙන්න බැරි තැනයි මං ආවේ. එහෙනම් තමන් කැමැත්තෙන් ආපු ගමනක් නෙවෙයි. මය කැමැත්තක් තියෙනවා නම් මං එනවේ. මං කඩිනමින්ම මාතෘකාවට එන්නම්කෝ. අපේ අම්මා මේ විවාහ යෝජනාවක් ගේන්න හදන්නේ අයිරාංගනී නෝනට. වේලපත්කට බලන්න ගම්මින් බලන්න ලෑස්ති වෙනවා. මං තමයි කීවේ සේරටම කලින් අයිරාංගනී නෝනා මුණ ගැහිලා කැමැත්ත අකමැත්ත විමසලා එමු කියලා. ඒ පාර ඒ කටයුත්ත මටම පැවරිච්ච. ඒක හොඳයි. දැන් අපේ අම්මට මම මොකද කියන්නේ? මොකක් ගැනද? ඕන් ඒ පාර කොන්තර අහන්න තියාගත්තා. අපි දෙන්න අතර කසාදයක් වෙනවා නම් අයිරාංගනී නෝනා මනාපද නැද්ද කියලා අහන්නේ. මම අපේ ඒකට කටවහගෙන ඉඳලා නම් බෑ. ඒකට පිළිතුරක් දෙන්නම ඕනේ. නැත්තම් මං අසරණ වෙනවා. මං වගේ කෙනෙක්ට කැමති වුණ එක ගැන තමුන් නැහැ අනාගතයේදී කනගාටු වෙයි කියලායි මට බයයි. අයිරාංගනී නෝනගේ මොකද්ද තියෙන අඩුව? මං කාත් කවුරුවත් නැති කෙනෙක්. අනාථෙක්. මං ඕවා මායින් කරන්නේ නෑ අයිරාංගනී නෝනා. අපි දෙන්නට එනවනම් ඉන්නේ එක ප්‍රශ්නයයි. ඒනෙත් වෙදම හන්දිරන් උන්නාන්සේගේ. උන්නාන්සේ මනාප නෑ ආගම් දෙහික කටයුත්තකට. එච්චරයි. මං බුද්ධාගම්කාරියක්. මට තහංචි පනවල නෑ. මං කැමති ආගමක් අදහනවට. එහෙනම් ඉතින් වෙන බාධාවක් නෑනේ. අනේ දෙන්නම කතා නොකර ඉඳලා කොහොමද? කල් ගත වෙනවා විතරනේ. රන් හා සමාන කාලේ. මං ඉතින් මොනව කතා කරන්නද? මං තේක කොක් කරන් එන්න. එපා. වචන ස්වල්පකින් කරන සංග්‍රහය තේවලට වැඩිය වටිනවා. අයිරාංගනී මණිකේ මම මගේ පාඩුවේ පොත්පත් අස්සට වෙලා හිටපු මිනිසයා.
මං ලෝකේ බලන්න පටන් ගත්තේ අයිරාංගනී මැණික දැක්කට පස්සේ. එහෙනම් මං කරලා තියෙන පාපය. පාපය? මුනිවරයෙක් දැහැන බින්දින එක. ආයි මම මුනිවරයෙක්? කියවන්න මනාප පොත්පත් තියෙනම් කියන්න. මං ගෙනත් දෙන්න. හැබැයි සිංහල පොත්පත් නම් විතරයි. අයිරංගනි. ඒ විතරද දුන්නේ? අර කබඩ් එකේ කේක් ඇති. එයා තාම හරි ලැජ්ජයි. Martelis? මොකෑද? මොකවත් නැහැ හොඳ. දැන් හැංගිලා වැඩක් නැහැ මර්තේලිස්. ආරච්චිල මෙහාට එන්නේ නැහැ. උන්නේ ආම් පාර දිගේ යන්න ගියා. බැරි ගාතේ වැඩ කරන්න ඕනේ නැහැ. දැන් ගොහින් මූණ අතපය හොද ගන්නවා. හොදාන එනවා. මට උඹත් එක්ක කතාවක් තියෙනවා. ඵලය. නොවැම්බර් 2000. දෙසැම්බර් 1700. ජනවාරි
350. මේ වාර්තාවලට අනුව මිනිස්සු කියන කතා බොරු නෙමෙයි. මොකද්ද? කාංකානම වත්තේ තියෙන පොල් ටික කඩලා ළඟ කඩේකට විකුණනවා. එතකොට වත්තේ තියෙන හොඳ ගස් කපලා විකුණනවා කියලා අපිට ලියුම් ලැබිලා තියෙනවා. අපි ඒ හොයලා බැලුවා. හුඟක් ආරංචි බොරු නෙමෙයි. අද මිගෙල් මේ කියන කතාවේ තේරුම ඔබ වහන්සේට කියන්න මේ වත්ත වටේම ඉන්න මිනිස්සු මාත් එක තරහයි. කාංකානම් මහත්තයෝ අපිත් එක්ක තරහ වෙන්න ඕනේ. අපි හිතුවා ඇත්තටම අලුත් කාංකානම් කෙනෙක් මේ වත්තට පත් කරන්න. ඒත් ඉතින් මේ අයිරංගනී නෝනා හින්දා අපිට ඒක කරන්න බෑ. අපි මේ වතාවට විතරක් කාංකානමට සමාව දෙනවා. හැබැයි මින් ඉදිරියට මෙවැනි වැරදි සිද්ධ වෙන්න බෑ. හොඳයි. ලබන මාසේ ඉඳලා පොත්පත්වල වැඩ පිළිවෙලට තියෙන්න ඕනේ. මම නූලට බලනවා. ඔය පොත්පත්වල වැඩයි මුරකාර කණුයි මට කරන්න බෑ. මං ඕනනම් කංකානම් වැඩේ කරන්න. අනිත් එක මේ වත්තේ කංකානම් වැඩේ කරනවා කියන එක ලේසි පාසු වැඩක් නෙමෙයි. මුරකාරකම් කරන්න පුළුවන් නෑ මට. ඔවහන්සේට මම මේ ඉවසනවා. ඊයේ බලවත් මේව දැනගන්න ඕනේ. කට පරිස්සමෙන් කතා කරහම්. මම කට ගන්න බලන්න බෑ. මම කතා කරන්නේ ඇත්ත. මේ ගල් කණුවත්නේ කංකානම් වැඩ කරේ අපි. අපේ පරම්පරාවේ. ආවාස් කරන්න කාටවත් බෑ. ආවාස් කරුවොත් මේ දේපල වල භුක්තිම කාටවත් විඳින්න තියන්නේ නැහැ. මොකද කො කීවේ? මොකද කීවේ? මාව අයින් කරන්න කාටවත් බෑ කියලා. අන්න ඒකයි කිව්වේ. මේ වත්තේ අලුත් අයිතිකාරයා මම. දැන් රස ඉවරයි කියලා හිතාගනි. තොපේ චණ්ඩිකම් වලට බය නැහැ අපි. සාමාන්‍යයෙන් කතා කරන්න මොනවාරි කරන්න තිබ්බා. හේ දැන් තෝ වඩක් වැඩි. බෑමත් වත්ත. බෑම. යන්න කංකානම් මම මොකටද යන්නේ? දැන් ඉතින් කතා කරලා වැඩක් නැහැ. දැන් යන්න කංකානම්. හොඳයි. හොඳයි මම යන්න. පන්සලේ ගහේ. ඔය දුම්මල රාණ ඇහැලු.
උඹලට නම් කෙලෙහිගුණ තියෙනවා. ඇතුව පුළුවනේ. උඹලනේ මාව ගොඩ දැම්මේ. කොදියවන්නේ පොරෝ මම පාල දෙන්නත් දර ටික. නෑ නෑ. තවම බර වැඩ කරන්න හොඳ නෑ. ඉදිමුම බැස්සට සවි සත්තිය මදි. දවස් 30ෙම හේනේ. ගෙදර බලු බල්ලෙක් නෑ. මට නම් දැන් තිත්ත වෙලා තියෙන්නේ. ඉඳ හිටලවත් උඹලා මේ පැත්තේ අනේන එකක් ඈ. ඉඳහල්ලකෝ. මම උඹට බොන්න මොනවා හරි හදාගෙන එන්න. මරන්න ඕනේ. ඔබේ කිසිම රහසක් මගෙන් පිට වෙන්නේ නැහැ. දැන් වෙච්ච දේවල් ආපහු ගන්න බෑ. දැන් කල්පනා කරපන් ජීවිතේ අලුතෙන් පටන් ගන්නෙ කොහොමද කියලා. කංකානම් උන්නේ එනවා. උඹ කෝකටත් උණු වතුර හරි ගහන්. ඈ හොඳයි මතිස්සේ. කංකානම් උන්නේ හුඟ කාලයකට පස්සේ නෙව.